උසස් පෙළ දේශපාලන විද්‍යාව කරන දරුවන් වෙනුවෙන් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් විශේෂයි. මොකද අපි දේශපාලන විද්‍යාව විෂය තුල ගොඩක් න්‍යායන් ඒ වගේම සංකල්ප ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඒ සංකල්ප ඒ න්‍යායන් ආගෙද ඒගොල්ලෝ ඉදිරිපත් කරපු සංකල්ප මොනවද කියලා දැනගෙන එක්සෑම් එකට යන එක ගොඩක්ම වටිනවා. මොකද ලකුණු කිහිපයක් අපිට පහසුවෙන්ම එකතු කරගන්න පුළුවන් මේ ක්‍රමවේදය හරහා. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරනවා. අපි යමු පළවෙනි ප්‍රශ්නයට. නිල බල ක්‍රමය කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දක්ද? මේ නිල බල ක්‍රමය පුතේ ඉදිරිපත් කළේ මැක්ස් වෙබර් තමයි ඉදිරිපත් කළේ. ඉතින් මේ මැක්ස් වෙබර් කියන්නේ ජර්මානු ජාතික සමාජ විද්‍යාඥයෙක්, ඒ වගේම දේශපාලන විද්‍යාඥයෙක්. ඉතින් ඔහු කියන්නේ නීති, නියමයන්, ඒ වගේම තමයි නිල තනතුරු මත පදනම් වූ බලය තමයි නිල බල ක්‍රමය කියලා ඔහු විග්‍රහ කළේ. දෙවෙනි ප්‍රශ්නය පොදු කැමැත්ත පිළිබඳ අදහස් දක්වන දේශපාලන චින්තකයා කවුද කියලා තමයි අහන්නේ. ඉතින් මේ පොදු කැමැත්ත ගැන අදහස් දැක්ුවේ ජීන් ජැක් රූසෝ තමයි අදහස් දැක්ුවේ. ඉතින් සමාජ ගිවිසුම කෘතිය තුල තමයි ඔහු 1762 දී තමයි මේ පොදු කැමැත්ත පිළිබඳව අදහස් දැක්ුවේ. සෝෂල් කොන්ට්‍රැක්ට් කියලාත් කියනවා මේ කෘතියට. ඒ වගේම මේ පොදු කැමැත්ත පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරලා ඔහු ඒකෙන් අදහස් කළේ. ඔහු කියනවා සමාජයේ සියලුම පුරවැසියන්ගේ කැමැත්ත තමයි පොදු කැමැත්ත කියලා මොහු හඳුන්වන්නේ. ඒ වගේම මේ පොදු කැමැත්ත සමාජයේ සාමය, ඒ වගේම සාධාරණ පාලනය සඳහා අත්‍යවශ්‍ය දෙයක් කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම ඔහු අදහස් දක්වනවා සැබෑ අධිකාරීත්වයක් ඇති වෙන්නේ මේ ජනතාවගේ පොදු කැමැත්ත අනුව පාලනය සිදු කරන විට පමණක් කියලා තමයි ඔහු පෙන්වලා දීලා තියෙන්නේ. ඒ අනුව පොදු කැමැත්ත කියන සංකල්පය ජීන් ජැක් රූසෝ තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ජෝන් ඔස්ටින් නම් දේශපාලන චින්තකයා විසින් හඳුන්වා දෙන ලද දේශපාලන සංකල්පය කුමක්ද කියලා අහනවා. පිළිතුර වෙන්නේ ළමයි නීතිවාදය. එහෙමත් නැත්නම් ඔයාලට ස්වාධිපත්‍ය, පරමාධිපත්‍ය, ඒ වගේම නීතිය වගේ පිළිතුරු ලියන්නත් පුළුවන්. ඒ වුණාට ගොඩක්ම ගැළපෙන්නේ නීතිවාදය කියන පිළිතුර. ඉතින් අර පිළිතුරු ලිව්වත් වැරදි නැහැ. ඒ සමානව යනවා. ඒ වුණාට නීතිවාදය තමයි ඔහු විසින් අදහස් දක්වපු සංකල්පය වෙන්නේ. ඉතින් මේ ඔස්ටින් කියන්නේ ඉංග්‍රීසි නීති දාර්ශනිකයෙක්, ඒ වගේම දේශපාලන චින්තකයෙක්. ඉතින් ඔහු විසින් ප්‍රකාශ කරලා තියෙනවා නීතිය කියන්නේ අධිපති අණක් කියලා, ඒ වගේම නියෝගයක් කියලා. නීති වළංගු වෙන්නේ ඒ නීති අධිපති අධිකාරියක් විසින් ඉදිරිපත් කළාම විතරයි කියලා තමයි ඔහු කියන්නේ. ඒ වගේම තමයි නීතිය වගේම සදාචාරය ඔහු වෙන් කරලා දක්වලා තියෙනවා. නීතිය වගේම සදාචාරය කියන්නේ කාරණා දෙකක් කියලා ඔහු පෙන්වලා දීලා තියෙනවා. ඒ අනුව ජෝන් ඔස්ටින් තමයි නීතිවාදය කියන සංකල්පය ඉදිරිපත් කරලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය පශ්චාත් යටත් විජිත රාජ්‍ය පිළිබඳ අදහස ඉදිරිපත් කළ දේශපාලන න්‍යායවේදියා නම් කරන්න කියලා අහලා තියෙනවා. ඉතින් පුතේ පිළිතුර වෙන්නේ හම්සා අලාවි තමයි පශ්චාත් යටත් විජිත රාජ්‍ය පිළිබඳ අදහස ඉදිරිපත් කළේ. ඉතින් මේ හම්සා අලාවි කියන්නේ පාකිස්තාන ජාතික සමාජ විද්‍යාඥයෙක්, ඒ වගේම දේශපාලන න්‍යායවේදියෙක්. පශ්චාත් යටත් විජිත රටවල රාජ්‍ය සංවර්ධනය ගැන මේ හම්සා අලාවි ගොඩක් කතා කරලා තියෙනවා. ඒ වගේම පශ්චාත් යටත් විජිත රාජ්‍යවල ව්‍යුහය, ආර්ථික බලය ගැන විද්‍යාත්මකව විශ්ලේෂණ කරලා මොහු ඉදිරිපත් කරලා තියෙනවා. පශ්චාත් යටත් විජිත රාජ්‍ය පිළිබඳ අදහස ඉදිරිපත් කළේ අනුව හම්සා අලාවි තමයි පිළිතුර වෙන්නේ. පස්වෙනි ප්‍රශ්නය සමාජ පුරවැසියා යන න්‍යාය ඉදිරිපත් කළ දේශපාලන න්‍යායවේදියා කවුරුන්ද කියලා අහලා තියෙනවා. පිළිතුර වෙන්නේ පුතේ ටී.එච්. මාෂල් තමයි මේ න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ. සමාජ පුරවැසියා කියන න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ ටී.එච්. මාෂල්. ඉතින් ඔහු බ්‍රිතාන්‍ය සමාජ විද්‍යාඥයෙක්, ඒ වගේම දේශපාලන න්‍යායවේදියෙක්. ඉතින් ඔහු පෙන්වලා දීලා තියෙනවා මේ පුරවැසියා තුල අංශ තුනක් තියෙනවා කියලා. නීතිමය, සමාජ, දේශපාලන කියලා අංශ තුනක් තියෙනවා. පුරවැසියෙක් රාජ්‍යයක් තුල ඉන්නකොට, සමාජයක් තුල ඉන්නකොට ඒ පුරවැසියාට සමාජමය අයිතිවාසිකම් අත්‍යවශ්‍යයි කියලා. සමාජ අයිතිවාසිකම් අත්‍යවශ්‍යයි
කියලා තමයි ඔහු පෙන්වලා දීලා තියෙන්නේ මේ සමාජ පුරවැසියා කියන න්‍යාය හරහා. 6 වෙනි ප්‍රශ්නය තිරසාර සාමය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළේ කවුරුන් විසින්ද කියලා අහලා තියෙනවා. ඉතින් පිළිතුර වෙන්නේ පුතේ ජොහාන් ගැල්ටොන් තමයි මේ තිරසාර සාමය පිළිබඳ සංකල්පය හඳුන්වලා දීලා තියෙන්නේ. ජොහාන් කියන්නේ නෝර්වේ ජාතික ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් ඒ වගේම දේශපාලන චින්තකයෙක්. ඉතින් මේ ජොහාන් ගැල්ටොන්ව සාම අධ්‍යයන විෂයෙහි පියා කියලා හඳුන්වන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ ජොහාන් ගැල්ටොන් කියන්නේ ඔහුගේ ඒ තිරසාර සාමය කියලා ඔහු අදහස් කළේ පුතේ යුද්ධ නොමැතිකම නෙවෙයි. යුද්ධ නැති රටක් ගැන නෙවෙයි ඔහු අදහස් කළේ. ඒකෙන් ඔහු අදහස් කළේ සමාජ ආර්ථික වගේම සංස්කෘතික වශයෙන් සාධාරණයක් සහිත ඒ වගේම දුප්පත්කම වගේ විෂමතා නැති සාමයක් තමයි ඔහු මේ තිරසාර සාමය කියලා අදහස් කළේ. සමගිය සාධාරණත්වය ඒ වගේම ගෞරවය පුරවැසි අයිතිවාසිකම් මත පදනම් වුණ දීර්ඝකාලීන තත්ත්වයක් ගැන තමයි ඔහු මෙතනදී තිරසාර සාමය කියලා අදහස් කළේ. 7 වෙනි ප්‍රශ්නය නීතිය ආධිපත්‍ය සංකල්පය හඳුන්වා දුන්නේ කවුරුන්ද කියලා අහලා තියෙනවා. මේ නීතිය ආධිපත්‍ය සංකල්පයේ පුතේ A.V. ඩයිසි විසින් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ A.V. ඩයිසි කියලා කියන්නේ දාර්ශනිකයෙක්, නීති පිළිබඳ දාර්ශනිකයෙක්, ඒ වගේම ඉංග්‍රීසි නීතිඥයෙක්, දේශපාලන න්‍යායවේදියෙක්. A.V. ඩයිසි කියනවා ඔහු පෙන්වලා දීලා තියෙනවා නීතියට රාජ්‍යයක සියලුම පුද්ගලයන් යටත් විය යුතු බව තමයි ඔහු නීතිය ආධිපත්‍ය තුලින් පෙන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. නීතියට අනුව තමයි දඬුවම් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පෞද්ගලික අයිතිවාසිකම් නීතිය විසින් ආරක්ෂා කරන්න ඕනි කියලා ඔහු පෙන්වලා දීලා තියෙනවා මේ නීතිය ආධිපත්‍ය සංකල්පය තුලින්. 8 වෙනි ප්‍රශ්නය බලතල බෙදීමේ සංකල්පය ඉදිරිපත් කළ දේශපාලන චින්තකයා කවුද කියලා අහනවා. බලතල බෙදීමේ සංකල්පය පුතේ ඉදිරිපත් කළේ චාල්ස් මොන්ටෙස්කියු. නීතිය සාරය කියන කෘතිය තුලින් තමයි 1748 දී ඔහු මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ. චාල්ස් මොන්ටෙස්කියු කියන්නේ ප්‍රංශ ජාතික දේශපාලන චින්තකයෙක්, ඒ වගේම නීති දාර්ශනිකයෙක්, ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කටයුතු. ඒ කියන්නේ නීති සම්පාදනය, නීති ක්‍රියාත්මක කිරීම, නීති විනිශ්චය මේ කියන කාර්යයන් එක පුද්ගලයෙකු වටා හෝ එක ආයතනයක් වටා ඒකරාශී වීම වැළැක්විය යුතු බව තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ මේ බලතල බෙදීමේ සංකල්පය තුල. 9 වෙනි ප්‍රශ්නය දාර්ශනික පාලකයා යන සංකල්පය හඳුන්වා දුන්නේ කවුද කියලා අහනවා. මේ දාර්ශනික පාලකයා කියන අදහස පුතේ ප්ලේටෝ විසින් තමයි ඉදිරිපත් කළේ. ග්‍රීක දාර්ශනිකයෙක් වගේම ගණිතඥයෙක් ඒ වගේම දේශපාලන චින්තකයෙක් වෙන මේ ප්ලේටෝ විසින් තමයි මේ දාර්ශනික පාලකයා කියන සංකල්පය හඳුන්වලා දීලා තියෙන්නේ. මේ දාර්ශනික පාලකයා කියන සංකල්පය තුලින් ප්ලේටෝ අදහස් කරලා තියෙන්නේ රාජ්‍යයක් සාධාරණව පවත්වාගෙන යන්න නම් හොඳ දාර්ශනික දැනුමක් තියෙන ඒ වගේම දක්ෂ න්‍යායමය දැනුමක් තියෙන පාලකයෙක් පුද්ගලයෙක් පාලකයා විදිහට තෝරගන්න ඕනි කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ මේ දාර්ශනික පාලකයා කියන අදහස තුලින්. 10 වෙනි ප්‍රශ්නය ලිබරල්වාදී දේශපාලන න්‍යායයේ ආරම්භක දේශපාලන දාර්ශනිකයා නම් කරන්න කියලා අහලා තියෙනවා. ඉතින් පුතේ ලිබරල්වාදී දේශපාලන න්‍යායයේ ආරම්භක දේශපාලන දාර්ශනිකයා වෙන්නේ ජෝන් ලොක්. ජෝන් ලොක් තමයි ලිබරල්වාදී දේශපාලන න්‍යායයේ ආරම්භක සමාජිකයා කියලා ආරම්භක දේශපාලන දාර්ශනිකයා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ ජෝන් ලොක් ලිබරල්වාදී පියා කියලාත් හඳුන්වනවා. මේ ලිබරල්වාදී දේශපාලන න්‍යාය තුලින් ජෝන් ලොක් පෙන්වලා දෙනවා පුද්ගල නිදහස ඒ වගේම සමානත්වය සීමිත රාජ්‍ය බලය වගේ කරුණු ගැන මේ ජෝන් ලොක් විසින් විස්තර කරලා තියෙනවා ඔහුගේ ඒ අදහස තුළ. ඒ වගේම ජීවිතයේ නිදහස දීපල වගේ දේවල් ගැනත් ඔහු වැඩි වශයෙන් කතා කරලා තියෙනවා මේ ලිබරල්වාදී දේශපාලන න්‍යාය තුළ. ඒ අනුව ලිබරල්වාදී දේශපාලන න්‍යායයේ ආරම්භක දේශපාලන දාර්ශනිකයා වෙන්නේ පුතේ ජෝන් ලොක්. ඉතින් අද මම මේ වීඩියෝ එක තුලින් කතා කරපු මේ සංකල්ප න්‍යායන් ගැන නිතරම වගේ විභාගෙට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ගැනත් ඔයගොල්ලෝ හොඳට සූදානම් වෙලා යන විභාගෙට යනකොට ලකුණක් දෙක එකතු කරගන්න පුළුවන් ලේසියෙන් ඔයාලට. වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් මතක් කරනවා.